ඔයාලා මුලින්ම link එකෙන් log වෙන්න. link එකෙන් log වුණාට පස්සේ ඔයාලට තියෙනවා ඔන්න වගේ login කියලා එකක් තියෙනවා, sign up කියලා බටන් එකක් තියෙනවා. එතකොට ඔයාලා ඔය login register වෙලා ඉන්න කට්ටිය login කියන එක ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට එනවා ඔන්න ඔතන password එකයි email එකයි දෙන එකලා පල්ලෙහා ටික් එක තියෙනවා. දැම්මට පස්සේ ඔටෝම website එකට log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙනවා ඔන්න ඔතන පෙන්නලා තියෙනවා Facebook, TikTok, Instagram, YouTube, Google review, comments, watching video කියලා. එතකොට ඔන්න ඔය ටිකේ තමයි ඔයාලට වැඩ කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔය මම පෙන්නන ටික තමයි ඔයාලට කරන්න තියෙන්නේ. ඒ ටික තමයි අපි ටාස්ක් දාන්නේ. ඊට පස්සේ ඔයාලා ඔහොමම උඩට යන්න. අපි මම ඉස්සෙල්ලාම Facebook එකෙන් පටන් ගන්නම්. ඊට පස්සේ Facebook එක ඔයාලා නිල් පාට Facebook කියන එක ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට පෙන්නනවා ඔන්න ඔය වගේ තැනක්. ඒකේ අපි දාලා තිනවා සිංහලෙන්ම post වලට like කරන්න, ඒවට post like කරන්න. එතකොට page එකට follow කරන්න, ඒවා page follow කරන්න. ඒ වගේ අපි සිංහලෙන්ම දාලා තිනවා. එතකොට ඔයාලට පුළුවන් ඔන්න ඔය දැන් අපි ඔය දාලා තියෙන ඒ කියන්නේ එකකට එකයි එක ටාක්ස් එකක් තමයි දාලා තියෙන්නේ. post like කරන්න කිව්වම ඒක එක ටාක්ස්. ඒකල post එකම මම පළවෙනි එක ටච් කරනවා. ටච් කරාට පස්සේ ඔයාලා ඔන්නෝම Facebook එකෙන් ඒ post එකට අරයි යනවා. Facebook එකේ post එක අරගෙන දැන් ඔය post එක like කරන්න තිබ්බේ අන්න ඒ වගේ like කරලා එතන screenshot එකක් ගහගන්න. screenshot එකක් ගහගෙන ඔයා back වෙන්න. screenshot එකක් ගහගෙන back වෙන්න. back වුණාට පස්සේ ඔයාලට පෙන්නනවා ඔන්නෝම පල්ලෙහාට ගිහපුවාම screenshot upload කරන්න තැනක්. ඊට පස්සේ ඔයාලගේ screenshot එක ඒ ගහගත් එක ටච් කරලා ඔයාලා එතෙන්ට upload කරලා පොඩ රීපේස් කරන්න ඕන ඔය වගේ තිබ්බොත් එහෙම නැත්නම් ඔතන screenshot upload කියන තැන කොළ පාට වෙනවා. රීපේස් කරාට පස්සේ හරියයි. හරි. ඔන්න දැන් screenshot එක ඔතෙන්ට අපි ආපහු නැවත මේ අරගන්නවා. අරගෙන ඔන්න අප්ලෝඩ් කරනවා. අන්න කොළ පාටින් පෙන්නනවා submit කියලා. ඊට පස්සේ ඔයාලා submit කියන එක ටච් කරන්න. ටච් කරාට පස්සේ screenshot එක අප්ලෝඩ් වෙනවා. හරි. successful කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලා කරපු ටාස්ක් එක ඔතන ඇඩ් වෙනවා. ඒ වගේම ඔයාලගේ පේමන්ට් එකත් ඔතන ඇඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලා නැවත පාරක් ඔතනින් බැක් වෙන්න. මේ බැක් වුණාට පස්සේ ඊළඟ ටාස්ක් එකට ඔයා යන්න. ඊට පස්සේ දෙවෙනි එකත් ඒ විදිහටම post like කරන්න කියලා තියෙන්නේ. right. ඒ වගේම ඊට පස්සේ Facebook එකට අරන් යනවා. Facebook එකට අරන් ගියාට පස්සේ ඔයාලට තියෙන්නේ ඒකටත් ඒ post එකටත් like එකක් දාලා screenshot එකක් ගහලා අර විදිහටම upload කරන්න තමයි තියෙන්නේ. එතෙන්ට ගියා screenshot එක select කරා. පල්ලෙහාට ගිහලා refresh කරන්න එක පාරක්. ඔන් කොළ පාටින් ආවට පස්සේ submit කරන්න. එතකොට ඔයාලා ඕන ටාස්ක් ගන්න එතන පෙන්නනවා. successful වුණා. හරි. අපි ඉස්සෙල්ලා තිබ්බේ 9යි ඔන්න 10ක් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයාලගේ payment එකත් එතන 10ක් වෙලා තියෙනවා. එතකොට ඔයාලා මේක withdrawal ගන්න පුළුවන් රුපියල් 500ෙන් තමයි minimum withdrawal එක තියෙන්නේ. ඊට පස්සේ අපි දෙවෙනි එකට තුන්වෙනි එක ටච් කරනවා. තුන්වෙනි එක තියෙන්නේ page එක follow කරන්න කියලා. ඊට පස්සේ ඔන්න ඔයගේ page එක උතන අපි ගිහින් follow කරනවා. page එක follow කරලා ඉවරලා refresh කරන්න එක පාරක්. එතකොට following කියලා වැටෙනවා. ඊට පස්සේ ඔතන screenshot එකක් ගහගන්න. screenshot එකක් ගහගෙන ඉවරලා නැවත ඔයා back වෙන්න. back වෙලා අර විදිහටම ගිහිල්ලා screenshot එක පල්ලෙහා Facebook එකට ගිහිල්ලා එතනම screenshot එක upload කරන්න නැවතත්. අන්න එතෙන් ගියා screenshot එක select කරා. ඒ screenshot එක අපි ගහගත්තා. ඒකලා කොළ පාට තියෙන submit කියන එක ටච් කරා. එතකොට ඔයාව නිකම්ම screenshot එක upload වෙනවා. ඊට successful කියලා ආවා. submit successful. එතකොට ඔයාලගේ payment එකට පල්ලෙහෙන් add වෙනවා. ඒ වගේම තමයි Instagram වලත් Instagram, TikTok, YouTube ඒ ටිකේම මේ විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මම Instagram එකක් කරලා පෙන්නන්නම්. හරි. Instagram එකට යන්න. TikTok වීඩියෝ එකක් sorry. TikTok වීඩියෝ එකක් කරලා පෙන්නන්නම්. ඔය TikTok වීඩියෝ link එක ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයා ඔටෝම TikTok වීඩියෝ එකට අරන් යනවා. අරන් ගියාට පස්සේ ඔයාලට තියෙන්නේ ඔය එන වීඩියෝ එක නෙමෙයි
ඒ වීඩියෝ එක අන්න ඔන්න ඔය වීඩියෝ එක තමයි ඉන්නේ. එතකොට මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අන්න විදිහට ඒකෙත් ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා අර විදිහටම පල්ලෙහා තියෙනවා සබ්මිට් කියලා බටන් එක ස්ක්‍රීන්ෂොට් අප්ලෝඩ් කියලා. අන්න එතන සිලෙක්ට් කරා. අපි ගහගත්ත ස්ක්‍රීන්ෂොට් එක සිලෙක්ට් කරා. සබ්මිට් කියන බටන් එක ටච් කරා. එතකොට ඔටෝම ඔයාගේ පේමන්ට් එකටත් ඇඩ් වෙනවා. ඔයාගේ පේමන්ට් එකට ඇඩ් වුණා. එතකොට ඒ වගේම තමයි මේ Instagram කරන්න තියෙන්නේ. Instagram එකට ගියා. Instagram එකේ තියෙනවා අපි දාලා Instagram account එක follow කරන්න කියලා. ඊට පස්සේ අන්න එතන follow me කියන එක touch කරන්න. touch කරාට පස්සේ ආව Instagram එක හරහා කෙලින්ම මේ page එකට අර යනවා. ඊට පස්සේ ආව ඔන්න එතන නිල් පාටේ තියෙන follow කියන බටන් එක touch කරලා ඉවරලා screenshot එකක් ගහගන්න. screenshot එකක් ගහගෙන අර විදිහටම පල්ලෙහාට ඇවිල්ලා ස්ක්‍රීන්ෂොට් එක අප්ලෝඩ් කරන්න Instagram එකෙත් සබ්මිට් කරපුවාම ඔයාලගේ මේන් පේමන්ට් එකට ඇඩ් වෙනවා. ඔන්න අපි ටාක්ස් 13ක් කරලා තියෙනවා. එතන රුපියල් 13ක් අපිට ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේ වාට සාමාන්‍යයෙන් account 5කින් විතර වගේ Facebook account 5ක් තියෙනවා නම්, Instagram account 5ක් තියෙනවා නම්, TikTok account 5ක් තියෙනවා නම් ඒ ඔක්කොගෙම වාට මේ ටාක්ස් ටික කරන්න පුළුවන්. හරි. එතකොට watching video කියන එකට ගියාට පස්සේ වාට ඔන්න ඔය වගේ වීඩියෝ දානවා අපිට watching video views ආපුවාම ඊට පස්සේ වාට අන්න watching කියන එක ටච් කරාට පස්සේ ආව නිකම්ම YouTube video එකට අර යනවා. අරන් ගියාට පස්සේ වාට පුළුවන් ඒ වීඩියෝ එක බලන්න ඕනේ. ඔන්න ඔය කොළ පාට පල්ලෙහා යන පිල්වෙන එකයි උඩින් තව පිල්වෙන එකක් තියෙනවා. ඒ පිල්වෙන එක ඉවරුණාට පස්සේ තමයි ඔයාගේ පේමන්ට් එකට උඩ ඇඩ් වෙන්නේ. එතකොට ඒක අපි වීඩියෝ එක විනාඩියක ප්‍රමාණයක් තමයි බලන්න තියෙන්නේ. ඒ විනාඩියක් බලපුවාම ඔන්න ඔය වගේ කොළ පාටින් දෙකම පිල් වෙනවා. ඒ පිල් වුණාට පස්සේ ඔයාගේ එතනම උඩ පේමන්ට් එකට ඒ ගාන ඇඩ් වෙනවා. මේ watching video වල වෙනම පේමන්ට් එකට ඇඩ් වෙනවා. ඒකට ඔයාලට වීඩියෝ බලලත් සල්ලි හොයන්න පුළුවන්. අර විදිහට page follow කරලා Instagram follow කරලා TikTok වල වීඩියෝ වලට like කරලා ඒ වගේම එතකොට Google review comments දෙන්නේ අපි Telegram group එක හරහා. එතකොට ඒක ඇවිල්ලා ඔයාලට තියෙන්නේ අපි link එකයි දාන්න ඕන review එකයි දෙනවා. ඔයාලා ඒක දාලා ඉවරලා screenshot එකක් ගිහිල්ලා අර website එකේ තියෙන screenshot Google review එකට upload කරන්න පුළුවන්. Google review ඒවා ඒ වගේම comments දෙන ඒවා comments කියන මේකට upload කරන්න පුළුවන්. අන්න බලන්න විනාඩියක් ඇතුළත වීඩියෝ එක play වුණාට පස්සේ ওই විදිහට ඔයාගේ උඩට payment එකට add වෙලා වීඩියෝ එක නැති වෙලා යනවා. එතකොට එක user කෙනෙකුට බලන්න පුළුවන්. ওই වීඩියෝ බලද්දී එකපාරයි පෙන්වන්නේ එක user කෙනෙකුට. එතකොට ඔයාලගේ එතන comments දාන ඒවා මෙතන Google reviews දාන ඒවා තියෙනවා. ඒ දෙක අපි Telegram එක හරහා තමයි දෙන්නේ. අර විදිහටම screenshot එක upload කරන්න විතරයි තියෙන්නේ. එතකොට ඔයාලට main account එකට ගිහිල්ලා ඔයාගේ ඔයා earn කරලා තියෙන ප්‍රමාණය බලා ගන්න පුළුවන්. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඊට පස්සේ උඩ තියෙන ඔයාගේ profile කියලා එකක් මේ පැත්තේ. අන්න එතෙන් ගියාට පස්සේ ඔයාලා වැඩ කරලා තියෙන ප්‍රමාණය, tax ප්‍රමාණය සහ ඔයාලා earn කරලා තියෙන ප්‍රමාණය, ඒ වගේම withdrawal method එක ඒ ඔක්කොම තියෙනවා. එතකොට මෙතන රුපියල් 500ක් වුණාම මේ withdrawal මේක ඇක්ටිව් වෙනවා. ඊට වඩා රුපියල් 500න් වඩා withdrawal දාන්න පුළුවන්. දවස් 3ක් 5ක් ඇතුළත කාලය තුල ඔයාගේ withdrawal එක ඔයාගේ ලංකාවේ බැංක් ඕනම බැංක් එකකට ලබා ගන්න පුළුවන්.